අපි ඉතින් තායිලන්ඩ් ආවා ටුවර් එකක්. අපේ ටුවර් එක උනේ බැංකොක් and පටායා. ඉතින් අපේ ඒජන්සි එකත් තමයි අපි ඔක්කොම ටික හදාගත්තේ. ඉතින් අපේ පික් කරන්න කට්ටියක් ඇවිල්ලා හිටියා. මේගොල්ලෝ තමයි ඇවිල්ලා අපි පික් කරේ. චිකන් ගුන්නේ හැදුනත් එක්ක කකුලේ ගොඩක් අමාරු තියෙනවා. ඉතින් අර මේ ඉන්න තනියෙන් ගොඩක් දේවල් කරගන්න අමාරු හින්දා ඒජන්සි එකත් අපි ගොඩක් දේවල් ප්ලෑන් කරගත්තා. ඒ හින්දා පිකප් එකේ ඉන්න එයාපෝට් එකේ ඒ දේවල් ඒජන්සි ට්‍රු අපිට කරලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ ස්වර්ණ භූමි එයාපෝට් එකෙන් එළියට ගියාම අපිට පේන හැටි. අපි මුලින්ම අපිට වුණුනේ පතෑ යන්න. ඊට පස්සේ පතෑ වල දවස් 3ක් ඉඳලා තමයි ආයි අපි බැංකොක් එන්නේ. මේ තියෙන පතෑ සිටි එක. ඒ වෙලාවේ පොඩ්ඩක් වහිනවා ඒ දවස්වල. අපි පතෑ වල තෝරගත්තේ ගෝල්ඩන් බීච් හොටෙල් එක. ගෝල්ඩන් බීච් හොටෙල් එකට අපි උදේ 8 වෙද්දී ආවට අපිට බෝඩින් වෙන්න ඒගොල්ලෝ හවස 2 වෙනකන් ඉන්න කිව්වා. ඉතින් අපි කලින් ටිකක් ඇවිල්ලා හිටියේ. අපි එහෙනම් පොඩ්ඩක් කන්නත් එක්ක ආයේ එළියට අරගෙන ගියා. මේ තියෙන ගෝල්ඩන් බීච් හොටෙල් එක පූල් එකක් එහෙමත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බ්‍රෙක්ෆාස්ට් ෆ්‍රී හම්බ වෙනවා. අපි එතනම තියෙන ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට ආවා. ඉතින් ඒකෙන් අපි ගොඩාක් මෙනු එකේ දේවල් කන්න දන්නේ නැහැ. ඉතින් ඉන්දියන් කෑම තියෙන්නේ. කේරළ බුරියානි. පස්සේ අපි ඕඩර් කරා බුරියානි දෙකක්. එකක් තමයි හයිඩ්‍රාබාද් ඔය කොළපාට එක හයිඩ්‍රාබාද් බුරියානි. අනිත් එක කල්කටා බුරියානි. ඉතින් ෆ්ලේවර්ස් දෙකක්. ඉතින් රස දෙකක්. හයිඩ්‍රාබාද් එක රසක් මට නම් ඉතින් කල්කටා එක තමයි හරි ගියේ රතු පාට එක. ඒක පොඩක් ස්පයිසි ගතියට බරයි. හයිඩ්‍රාබාද් එකේ තියෙන්නේ පොඩක් වෙජිටේරියන් පැත්තට ටික බරයි. ඉතින් මේ එළවලු අර මේ දේවල් ටිකක් වැඩියෙන් තියෙනවා. ඉතින් මේක තමයි ෆස්ට් ඩේ එකේ අපි ලොකු දෙයක් කරේ නැහැ. මේ අපි පොඩ්ඩක් ඊට පස්සේ shopping ගියා. ඉතින් ඒකත් මම පස්සේ දාන්නම්. ගෝල්ඩන් බීච් හොටෙල් එක ගාම ඉතින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. බීච් එක ළඟපාත තියෙනවා. කෑමත් ගොඩක් ඉන්දියන් රෙස්ටෝරන්ට් තියෙනවා. මොකද ඉන්දියන් ක්‍රවුඩ් එක තමයි වැඩිපුර එන්නේ මෙහෙට. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. ඉතින් බජට් එන්න පුළුවන් කට්ටියට බජට් එන්න පුළුවන් තායිලන්ඩ්. ලොකු අවුලක් නැහැ.